වකුගඩු බද්ධ කිරීමකින් තොරව වකුගඩු රෝගයේ නිට්ටාවටම සුව කරගන්න MKB method ප්‍රොෆෙසර් MKB. අයිබෝන් ගවේෂණාත්මක මාධ්‍යකරණයේ සමාජ මාධ්‍ය සන්නාමයේ සමගින් ඔබ මේ රැඳී සිටින්නේ. අද මේ අපි දැක්කනේ මේ පැරණි පොලිස් මූලස්ථාන ගොඩනැගිල්ලේ අලුත් ඒකකයක් නිර්මාණය කරනවා. මේකේ මේ නම තමයි අපරාධයකින් උත්පාදිත දේ විමර්ශන කොට්ටාශය. නියමයි. ඒක වෙන්න ඕන. දැන් මේකේ වැඩ කටයුතු කරන්නට මාධ්‍යවේදීන්ගේ තියෙනවනේ යම් කාර්යභාරයක් උදව් කරන්න එපා. ඔන්න අපි උදව්වක් කරන්නයි යන්නේ. මේ දෙනවා පොලිසිය එක්කෙනෙකුයි STF නිලධාරියෙකුයි දෙනවා. දැන් මේ දෙන්නගේ වත්කම් හොයන්න. අපි වත්කම් පිළිබඳව සියලු තොරතුරු දෙන්නම්. දැන් මේකෙන්ම වැඩේ පටන් ගන්න පොලිස්පති තුමනි ප්‍රියන්ත වීරසූරිය මහත්තයෝ. ඒ වගේම මේකට දාලා තියෙන අධ්‍යක්ෂකවරයා මේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාම තමයි. එයා මූල්‍ය අපරාධ කමිෂන් සභාවෙත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති. නම තමයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංක කරවිට මහත්තයා. ඔන්න ඔබතුමාට අපි ප්‍රවෘත්තියක් දෙනවා. ඔන්න අද ඉඳලා මගේ channel එකට memberships ගන්න ඔයාලට පුළුවන්. super thanks කරන්නත් ඔබට අවස්ථාවක් ලබා දීලා තියෙනවා. මේ memberships තුන් ආකාරයයි. පළවෙනි එක supporter, දෙවෙනි එක super fan, තුන්වෙනි එක VIP. මේ කැමති ආකාරයකින් අපිට support එකක් දෙන්න. අපි යන මේ ගමනට අපිත් එක්ක අත්වල් බඳගන්න. facts and figures එක. දැන් මේ දෙන්න පිළිබඳව පොඩ්ඩක් හොයලා බලන්න. මේ එක්කෙනෙක් තමයි මේ උඩහ පළාතේ STF එකේ අනදෙන නිලධාරියෙක් විදිහට ඉන්න ප්‍රධාන පොලිස් පරීක්ෂක කොළඹගේ කියන පුජ්‍යලයා සම්බන්ධව. එයාට එතන ඉන්න බෑ. ඊළඟ එක්කෙනා තමයි මේ හාබර් පොලිසියේ. ඒකේ ඉන්නවා ප්‍රධාන පොලිස් පරීක්ෂක සමරසිංහ. මේ දෙන්නගේම පැටකිරි දෙක කියන්නම්. මේ දෙන්නගේ වත්කම් ගැන හොයන්න. A to Z facts and figures එක මම මේ තොරතුරු ඔබට දෙනවා. මේවා මට පෞද්ගලිකව ගිහිලා දෙන්න පුළුවන්. WhatsApp පණිවිඩයක් මාර්ගයෙන් එවන්න පුළුවන්. පොලිස්පතිතුමාටත් එවන්න පුළුවන්. අදාළ හැම කෙනාටම එවන්න පුළුවන්. හැබැයි මේවා අපි සමාජයට කියන්නේ මම ඔබට හැම වෙලාවෙම කියන ඔබ මේවා දැනගත යුතුයි. මේ පොලිසිය පුජ්‍යලයෝ පඩිගන්නේ ඔබගේ මුදල්. ඔබගේ බදු මුදල්. ඔබ දුක් විඳලා අර පාරේ බස් එකේ එල්ලිලා දාඩිය දාගෙන හම්බ කරලා අර කරන්න තියෙන හැම දුකම විඳලා හම්බ කරන මුදලින් ටැක්ස් එකක් අරගෙන ඔබ ආරක්ෂා කරන්න කියලා පොලිසියට පඩි දෙනවා අපේ බදු මුදල් වලින්. ඒ බදු මුදල් වලින් පඩිය අරගෙන පාතාලයෝ සහ විවිධ සම්බන්ධතා ඇති පුජ්‍යලයෝ එක්ක ගේම ගහලා ලොකුවට බංගලා හදනවා නම් වාහන ගන්නවා නම් පුදුම විදිහට හම්බ කරනවා නම් ඒවා ඔබත් දැනගත යුතුයි. ඒක නිසා තමයි ඔබටත් කියන්නේ. එහෙම නැත්නම් මේ රජයට පමණයි කියලා කියන්නේ රජයට විතරක් කියනවා. ඒ රජයෙන් විතරක් රජයෙන් නැතුව එයා වෙන කොහෙන් හරි ඔබගේ බදු මුදල් වලින් තොරව පඩියක් ගන්නවා නම් ඔබට කියලා වැඩක් නැහැ. ඒකට වගේ කියන්න ඕනේ රජය. ඒ නිසා රජයට කියනවා. මේක හිම වෙන්නේ නැහැ. ඔබගේ මුදලෙන් තමයි මොවුන් ජීවත් වෙන්නේ. නිසා තමයි ඔබටත් කියන්නේ. ඕක තමයි පිළිතුර බොහෝ අය කමෙන්ට් කරනවා. ඇයි මේවා අපිට කියන්නේ ගිහිල්ලා මේ CID එකට කියන්නකෝ කියලා. අන්නේ මහත්තුරුන්ට තමයි මේ පණිවිඩය. දැන් මේ පුජ්‍යලයා සම්බන්ධව මේ බලපිටිය මහේස්ත්‍රාත් උසාවියේ මේ කියලා කියන්නේ ප්‍රධාන පොලිස් පරීක්ෂක කොළඹගේ සම්බන්ධව STF එකේ. මේ පුජ්‍යලයා සම්බන්ධව AR ඇලයිරක් 2049/25 මහේස්ත්‍රාත් RD ජානක මහත්මයා දුන්න තීන්දුවක් තියෙනවා. ඒ තීන්දුවේ ඉතා පැහැදිලිව සඳහන් වෙනවා මොහුව අත්අඩංගුවට අරන් මේ නඩුවට ඉදිරිපත් කරන්න. මොකද්ද නඩුව? අර මානව හිමිකම් කඩන අර මම සටන් කරේ අර ආයුධ පෙන්නලා ගෙනිහිල්ලා මරණදාර ක්‍රමවේදයක් ඉස්සර තිබ්බේ අර වරුණ ජයසුන්දරලගේ කාලේ STF ප්‍රධානියා. ඒක අපි අයින් කරලා දැම්මනේ. රයිට්. ඒ සිස්ටම් එක ක්‍රියාත්මක කරපු ඒ අර ප්‍රා කළු බලල්ලු වගේ කල්ලියේ ප්‍රධානියා තමයි මේ කියන කොළඹගේ. දැන් මේ කොළඹගේව අත්අඩංගුවට ගන්න කියලා තියෙද්දි ඔහු එතකොට සහකාර පොලිස් පරීක්ෂකවරයෙක්. දැන් ඔහු
ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙක් කරලා තියෙනවා අත්අඩංගුවට ගන්න කියලා FR එකකුත් තියෙද්දි. දැන් අර නඩුවට මේ නීතිපති ඇවිල්ලා අමුතු ගේමක් ගැහුවා නීතිපති. එතකොට මේ කොළඹගේ කියලා කියන්නේ වර්ණෝ ජයසුන්දරගේ ගෝලයා. වර්ණෝ ජයසුන්දර කියලා කියන්නේ ටිරාන්නලස්ගේ ගෝලයා. ප්‍රධාන ගෝලයෝ දෙන්න. එතකොට මේ ටිරාන්නලස්ගේ ප්‍රධාන ගෝලයෝ දෙන්නයිනේ. එක්කෙනෙක් තමයි වර්ණෝ ජයසුන්දර අනිත් එකන තමයි අර හිටපු අර පස්සට පයින් ගහලා එළවපු පොලිස්පතිවරයා. දැන් මම නමවත් කියන්න කැමති නෑ. ඒකයි මම ඒ විදිහට කිව්වේ. එතකොට මේ දෙන්නගේ ටිරාන්නලස්ගේ ගෝලියෝ දෙන්නගේ එක්කෙනෙක්ගේ ඒ කියලා කියන්නේ වර්ණෝ ජයසුන්දරගේ මිනිමරු පල්ලියේ ප්‍රධානියෙක් තමයි මේ කියන කොළඹගේ. එතකොට මේ කොළඹගේට මහේස්ත්‍රාත්තුමා අත්අඩංගුවට ගන්න කියලා කියනවා මෙයාව අත්අඩංගුවට ඉදිරිපත් කරන්න කියලා. එහෙම තියෙද්දි නීතිපති ඇවිල්ලා නීතිපති කියන්නේ කවුද? නීතිපති දෙපාර්තමේන්තුවේ ඉන්නේ ටිරාන්නලස්ගේ ගෝලියෝ ටික. මේ සෙට් එක ඇවිල්ලා කියනවා මේ නඩුව කරගෙන යන්න සාක්ෂි නැහැ කියලා අයින් කරනවා. දැන් මේ උනට ඒකට FR එකක් දාලා දැන් නඩුව ක්‍රියාත්මකයි. ඔන්න 24 වෙනිදා නඩුව එනවා. 24 වෙනිදා සම්පූර්ණ නඩුව අහනවා. තීන්දුව දෙනවා ඊළඟ නඩු සැරේ. එතකොට මේ අයට අබසරණයි. දැන් මේ කියන කොළඹගේ එහෙම තත්වයක් FR එකක් මම කියන්නම්. SC ඇලයිරක් FR ඇලයිරක් 94.25. මේ නඩුව තියෙද්දී මොහුට දෙනවා ප්‍රධාන පොලිස් පරීක්ෂක ධූරය. ඒක සැපයිද? ඒක හොඳයිද? එහෙමද වෙන්න ඕනේ? හරි. දැන් ඔන්න අර නුසුදුස්සාට ඒ ස්ථානය දුන්නට පස්සේ ඔවුන් විසින් කරගෙන යන ගේම් එකක් තියෙනවා. ඒක තමයි මම දැන් ඊළඟට කියන්නේ. මේක තමයි වැදගත් වෙන්නේ. අර අපරාධකින් උත්පාදිත විමර්ශන කොමිෂන් කොට්ටාශයට ඔන්න අද වැඩ පටන් ගත්ත ඒ කොට්ටාශයට දැන් මේක තමයි වැදගත් වෙන්නේ. දැන් මේ එරක්කණ්ඩි පුල්මුඩේ ඊළඟට කෝකිලායි ප්‍රදේශ වලින් තමයි මේ රටට මත්ද්‍රව්‍ය ටික එන්නේ. මේ එන මත්ද්‍රව්‍ය ටික මෙයානේ මෙතන ඉන්නේ ලොක්කා STF එකේ. මෙයාට හම්බෙනවා දොළපිදේනිය. දොළපිදේනිය දීලා Tamanට ඕන විදිහට මේ මත්ද්‍රව්‍ය ප්‍රවාහණය සිදු වෙනවා. මේක ඊටා බරපතල තත්ත්වයක්. දැන් බඩු එන්නේ ගාල්ලෙන් ඒ පැත්තෙන් නෙමෙයි. ඒ ඔක්කොම දැන් අල්ලගෙන යනකොට දැන් එන්නේ ඔන්න බඩු එන පොට් එක. දැන් මේ පොට් එකෙන් බඩු එනකොට ඒවා බාර ගන්න ඒවා ට්‍රාන්ස්පෝර්ට් එක හරි ගස්සලා දෙන්න මේ ඔක්කොම කරන්නේ මේ කියන කොළඹගේ. ඉන්නෙත් ඔය පළාත්වල ඉන්නෙත් DIG වර්ණෝ ජයසුන්දරනේ. එළෙවට පස්සේ STF එකෙන් දැන් මේ ගේම් එකකින් උපයාගත්තු මුදල් ටික කොහෙද තියෙන්නේ කියලා හොයාගන්න එක ලංකාවේ මහා බුද්ධ්‍යංශ වලට බාරයි. අපි දන්නවා. කියන්නම්. හැබැයි අද නෙමේ 24 වෙනිදා නඩු තීන්දුවට සමගාමීව ඒ හෙලිදරව්ව කියන කාගේ නෑදෑයන්ටද, කයාගේ කාටද, මොන ගිණුමටද ඒ සියල්ල අපි තොරතුරු ටික දෙන්නම්. මොකද එයාගේ ගිණුමට එයා දාගන්නේ නැහැ. වයිෆ්ගේ ගිණුමට දාන්නේ නැහැ. දරුවන්ගේ ගිණුමට දාන්නේ නැහැ. හැබැයි ඒවා දාන ගිණුම් තියෙනවා. ඒ ගිණුම් ටික කියන්න. right. ඊළඟට මේ පළාතෙම කැලෑ කැපීම් ටික කරනවා. ඒවාට මෙයා උපරිම සපෝට් එක දෙනවා. සපෝට් එක කියලා කියන්නේ අහක බලන් ඉන්නවා ඕන දෙයක් කරපන්. හැබැයි හවසට කුට්ටිය එන්න ඕනේ ගෙදරට. එයාගේ ළඟට. ඊළඟට අනවසර වැලිගොඩ දැමීම් ටික සිද්ධ වෙනවා. ඒකෙත් කොටස එනකන් ඒක එහෙමයි. ඒ වගේම අර ඉඳලා හිටලා නඩුවක් දෙන්න ඕනේ. ඒ නිසා අර කසිපුකාරයා OICට කසිපු නඩු දෙනවා වගේ ඔන්න නඩු කීපයකුත් ඒ විදිහටම ගෙන්න ගන්නවා. ඒ විදිහට තමයි මෙයා යහතින් යන්නේ. ඔන්න මේ පුද්ගලයා පිළිබඳව තොරතුරු දුන්නා. right. ඊළඟට අපි යමු පොලිසිය පුද්ගලයා සම්බන්ධව. පොලිසියේ මේ පුද්ගලයා 2025 සැප්තැම්බර් මාසේ 28 වෙනිදා තමයි මේ හාබර් පොලිසියට එන්නේ. මේක ගහන්නේ අමුතුම ගේම් එකක්. මේ ආපු ගම මාසෙකමාරක්වත් නැහැ. මේකට නිල නිවසක් දෙනවනේ. මේ නිල නිවසේ අර අච්චර ගියකුත් තියාගෙන ඔක්කොම කරගෙන ඔන්න නිල නිවසට තමන්ගේ බිරිඳ දරුවෝ ඔක්කොම ගෙන්න ගන්නවා. ගෙන්නගෙන එහෙ තමයි පදිංචි වෙලා ඉන්නේ. ඊට අමතරව මේවා හොයලා බලන්න මේ අපි කියනවා බොරුද කියලා. පොලිස්පතිතුමනේ ඔබතුමා හොයලා බලන්න. මම ඔබතුමාට පෞද්ගලිකව දානවනේ. right. එතකොට දැන් මේ නිල නිවසට ගෙන්වීම ඊට පස්සේ මෙයාට හම් වෙන බඩියලවා තමයි සියලු වහල් වැඩ ටික කරන්නේ. ඒ ටිකත් හරි අපි කියමු කමක් නැහැ කියලා. කමක් නැත්තේ නෑ වැරදි. නමුත් ඒක කරනවා. ඊට අමතරව අර මේ හාබර් පොලිසියට දීලා තියෙනවනේ ජීප් එක. මේ ජීප් එක මෙයාගේ පෞද්ගලික මේ ජීප් එකක් විදිහට තමයි මෙයා කටයුතු කරන්නේ. අර ප්‍රින්සිපල් කෙනෙක්නේ වයිෆ්.
හතර කනුව පැත්තේ. එතකොට මෙතනනේ මේ හාබ පොලිසිය ඉදලා එතනට ඩේලි මෙයා තමයි පදවගෙන යන්නේ. ඩ්‍රයිවර්ව පැත්තකින් තියලා මෙයා වෙන ගමන් තියකුත් යනවා මේ බිරිඳ උදේ හවස ට්‍රාන්ස්පෝර්ට් එකට අමතරව. මේ ඔක්කොම ෆුවල්ස් එක මේ වාහන වේස්ටේජ් මිස් සියල්ලම රජයේ වියදමින්. එහෙම තමයි මේ වැඩේ වෙන්නේ. දැන් පොඩ්ඩක් ලංකාවේ CID කරත් මේ වැඩේ දෙන්න එපා. බාර දෙන්න එපා. උන්න අපි තොරතුරු හොයලා දෙනවා. දැන් ඔයාලා හොයාගෙන මේ රිපෝට්ස් එක ගහන්න. මොකද අපි කටින් කිව්වා කියලා මේ රිපෝට් වදින්නේ නැහැ නේ. ඔයාලා මේ රිපෝට් එක ගහන්න ඕන. පොඩ්ඩක් බලන්න මෙයා පහේ කනුව පැත්තේ යන්නේ ඇයි කියලා. පහේ කනුවේ කාගෙන්ද සල්ලි ගන්නෙ මොනවද ඒ අය කරන බිස්නස් ඒ බිස්නස් ට්‍රාන්ස්පෝර්ට් එක මෙයා කටවහගෙන ඉන්නේ කොහොමද? ඒක පොඩ්ඩක් බලන්න මේ පහේ කනුවට මෙයා ඩේලි යන හේතුව. ඊළඟට අබේපුරටත් මෙයා යනවා මේ වාහනේම ඩ්‍රයිවර් නැතුව. තනියෙන් යන්නේ. ඒකත් හොයන්න. ඊළඟට අලස්වත්තරත් යනවා. මෙයා ඩ්‍රයිවර් නැතුව තනියෙන් යන්නේ. සතියට දෙපාරක් තුන් පාරක් ඒ පැත්තේ යනවා. ගිහිල්ලා මොනවද අරන් ඉන්නේ කොහොමද මෙයාට සල්ලි තියෙන්නේ කොයි වගේ වත්කමද තියෙන්නේ කියලා පොඩ්ඩක් හොයන්න. ඒ වගේම මෙයා ඩේලි මේ ගහනවා හොඳට පත්තියන් වෙන්න ගහනවා තව කීප දෙනෙක් එක්ක. ඒ කීප දෙනා පිළිබඳවත් හොයන්න. ඒ මෙන්න මේ කියන මම දාන්නම් බලන්න ඔන්න ඔය කියන හොටෙල් ඔෂින් හොටෙල් ඔෂින් රෙස්ටුරන්ට් එකේ මෙයා මේ හොඳට ගහනවා. ගහන්නේ එයාට වියදම් කරන්නේ කවුද? ඇයි ඒ වියදම් කරන්නේ? නිකම් මිනිස්සුෙක් වියදම් කරන්නේ නෑනේ. වයසීට මොකක් කරේ හේතුවක් තියෙනවනේ වියදම් කරන්නේ. දන්නේ හේතුව හොයාගන්න. අපි දන්නවා. අපි හිමීට කියන්නම්. හැබැයි බුද්ධියචරත් වැඩ තියෙන්න එපා. අපිට මේ රජයෙන් සල්ලි ගෙවන්නේ නෑනේ. මෙව හොයලා දෙනවායි කියලා. පුළුවන් නම් අපිට නඩුවක් දාන එක. ඒ නිසා අපි හැමදේම කියන්න යන්නේ නෑ. අපි දන්නවා. ඒ නිසා ඔයාලටත් මේකේ පාර්ට් එකක් තියෙනවා කරන්න. මේක හොයන්න මේ බොන කට්ටේ CCTV කැමරා ටික පොඩ්ඩක් චෙක් කරලා බලන්න කාගෙත් එකද බොන්නේ කියලා. ඒ බොන එකේ මොනවද කරන්නේ? යා කුඩු වෙලඳාම් කරන අයද? එහෙම නැත්නම් මොනවද ගස් කපන අයද? බෝට්ටු කාර්යෝද? කොහොමද බෝට්ටු වලින් උච්චර සල්ලි එන්නේ මෙයාට? ඒක පොඩ්ඩක් හොයලා බලන්න. ඒක තමයි මේ රහස් ඔත්තු සේවා වලට රජයේ රහස් ඔත්තු සේවා වලට කරන්න තියෙන දේවල් ටික. මෙයා අනිත් එක තව දෙයක් තියෙනවා. මම තවත් ඔබට මේක පෙන්නන්නම්. මේ ඔය දුම්බනවා මේක පොලිස් චෝදනාගාරය ඇතුලේ මේ කොල්ලෙක් බොන්නේ. මම මේක මූණ වහලා දාන්නේ මේ ඒක මෙහෙමයි. සිගරට් එකක් ගැහුවා කියලා මහ ලොකු දෙයක් නෙමෙයි. ඒ වුණාට හැමෝටම නීතියක් නම් නීතියක් තියෙන්න බෑ. මෙයාගේ මේ විනය තමන්ගේ හොරකම් ටික තියෙන නිසා පොලිසිය අනිත් අයව හදන්න මෙයාට බෑ. මොකද අනිත් කට්ටිය දන්නවා මෙයාගේ. මාසෙ එකමාරයි ඇවිල්ලා. තන්නේ කර පිස්සු ගලින්නේ. ඒකින්ද පොඩ්ඩක් ඔය තියෙන වීඩියෝස් එහෙම තියෙන සිගරට් ගහනවා. ඒවා සිගරට් ගහන්න දැන් ඔය කොස්තාපලේ අල්ල ගන්න යන්න එපා. ඔයා මොනව කරන්නද? ඌ ඉතින් ගහන්න ඉතින් විනයක් නැති නිසානේ ඔක ඇතුලේ. ඒ නිසා මේවා හදන්න. මේවා අපි ඔබට ගෙන එන්නේ පොලිස්පතිතුමනි ප්‍රියන්ත වීරසූරිය මහත්තයා ඔබට මේවා අපි ගෙන එන්නේ මේවා ගැන පොඩ්ඩක් අවධානය යොමු කරන්න. අපි මාධ්‍යවේදීන් විදියට ගවේෂණාත්මක මාධ්‍යවේදීන් විතරක් මේවා දෙන්නේ. මේ රට ලස්සන පොලිසියක් ලස්සන නීතියක් ලස්සන සම්ප්‍රදායක් රට තුල ක්‍රියාත්මක වෙන්නේ. ගිහිල්ලා එන්න. මම සාලිටි. Sally's voice, the best voice with every fact in Sri Lanka's eyes. The nation's guy with the vision news. We are the best, the first, and now with Sally we make the vow.